අද අපි එකතුලා තියෙන්නේ grade 10 හරි එක්සෑම් එකේ එන bar graph pie chart tables කියන මාතෘකාව පොඩ්ඩක් අද කතා කරන්න. හරි. ඒ නිසා මේ බලමු ඉක්මනින් අපි ඒ ටික කතා කරගෙන යන්න. හරිද? හරි. අපි උදේ මෙහෙමයි දැන් ඔයාලා දන්නවා දැන් අපි මේ ප්‍රශ්නය එන්නේ සෙකන්ඩ් පේපර් එකේ නේද? දැන් අපි දන්නවා ගිය වාරේ නේ ෆස්ට් ටර්ම් එකේදී ඇත්තටම ඔයාලට සමහර ප්‍රශ්න හිතා ගන්න බැරි වුණා. මොකද grade 9 වල ඉඳලා 10 වලට ආවම ඔයාලට මුලින්මනේ පේපර් දෙකක් හම්බුනේ නේද? ෆස්ට් පේපර් and සෙකන්ඩ් පේපර් කියන්නේ. දැන් ඔයාලා දන්නවා කොහොමත් ඉංග්‍රීසි වල ෆස්ට් පේපර් එකේ ලකුණු 40ක් හම්බ වෙනවා. සෙකන්ඩ් පේපර් එකේ ලකුණු 60ක් හම්බ වෙනවා. ඒකෙන් තමයි ලකුණු 100 හැදෙන්නේ. නේ? you know this. හරි. එතකොට දැන් අපි මේ කතා කරන්න යන ප්‍රශ්නය එන්නේ සෙකන්ඩ් පේපර් එකේ. එන්නේ මේ සෙකන්ඩ් පේපර් එකේ 14 වෙනි ප්‍රශ්නය. හරි? ටෙක්ස්ට් 14 14 වෙනි ප්‍රශ්නේ කොටස් දෙකක් තියෙනවා. A B කියලා. එතකොට බොහෝ දුරට A කියන කොටසේ එන්නේ letters. හරි? letters තමයි ඉන්නේ. ලිපි ලියන්න එනවා. letters වර්ග දෙකක් තියෙනවා. formal and informal කියන. formal informal. formal කියන්නේ රාජකාරී ලිපි. informal කියන්නේ පෞද්ගලික ලිපි. හරිද? එතකොට අපිට මේ සෙකන්ඩ් පේපර් එකේ 14 වෙනි ප්‍රශ්නේ A කොටස letters. ඊළඟට B කොටස. B කොටස තමයි අපිට එන්නේ bar graph, pie chart, tables. දැනට සාමාන්‍ය විභාගයට ඔන්න වගේ bar graphs ඇවිල්ලා තියෙනවා. හරි. pie charts ඇවිල්ලා තියෙනවා. tables ඇවිල්ලා තියෙනවා. grade 10 වලටත් මේ විදිහමයි. හරිද? right. එතකොට මෙන්න මේ A සහ B කියන කොටස් දෙක ඔයා ඉගෙන ගන්න. ඔයාට පහසු එක තෝරගෙන උත්තර ලියන්න තමයි තියෙන්නේ. හරිද? දැන් අපි අද කතා කරන්න යන්නේ letters ගැන. මොකද අපි grade 9 වලත් කතා කරලා තියෙනවා. සහ class එකත් කතා කරලා තියෙනවා. ඔයාලට අලුත් එකක් තමයි මේ bar graph pie chart tables කියන මාතෘකාව. හරිද? ඒ නිසා අද අපි මේ කතා කරන්න යන්නේ මෙන්න මෙයා ගැන. අපි මුලින්ම බලමු මෙයාට කොහොමද අපිට ලකුණු හම්බෙන්නේ කියලා ඉස්සරහු නේද? ලකුණු හම්බෙන විදිහක් තියෙනවා. ඔව්. මේ 14 වෙනි ප්‍රශ්නෙට ඔයාට ලකුණු හම්බ වෙනවා 10ක්. කියන්නේ 10 marks. හරිද? ඔය ලකුණු 10 හැදෙන්නේ කොටස් 4කට. කොටස් 4කට. එකක් තමයි C, අනිත් එක L. ඊළඟට O, ඊළඟට M. හරි? එතකොට C කියලා කියන්නේ content. අපෝ තුනක් හම්බ වෙනවා. language තුනක් හම්බ වෙනවා. organizing අපෝ දෙකක් හම්බ වෙනවා. mechanism of writing අපෝ දෙකක් හම්බ වෙනවා. all together 10 marks. මම ඒක ලකුණු. කාට 10 හම්බ වෙනවා. හරිද? right. එතකොට ඔයා මේ content එක යටතේ දැන් අපිට තියෙන වචන මෙතන 100ක් ලියන්න නේද? 14 ප්‍රශ්නෙට වචන 100ක් තමයි ලියන්නේ. ලොකු ප්‍රමාණයක් නෙවෙයි. වචන 100ක්. හරිද? පොඩි ප්‍රමාණයක්. එතකොට මේ වචන 100 අපි ලියද්දී content කියලා කියන්නේ දැන් මාතෘකාවට අදාළ. ඒ කියන්නේ අන්තර්ගතයේ නේ. එතකොට මේ pie chart bar graph එක නම් bar graph එකට දාලා තොරතුරු දෙක ඒ කියන ප්‍රශ්න දාලා අපි උත්තරේ ලියන්න බෑ නේද? content එක ලකුණු තුනක් හම්බෙනවා. language කියලා කියන්නේ අපි දන්නවා ව්‍යාකරණ නේ. ඊළඟට grammar. හරි? එතකොට ඒකෙදී ස්පෙල් අපි දැන් grammar ගැන ස්පෙලින්ග්ස් හරියට තියෙන්න ඕනේ. sentence pattern එක හරියට තියෙන්න ඕනේ. නේද? ඒ කරුණු ටික ඊළඟට විරාම ලක්ෂණ punctuation marks හරියට තියෙන්න ඕනේ. අනේ ඒවා ටික තමයි language එක. හරි? අපෝ බලන්න. organizing කියලා කියන්නේ උත්තරයක් පැහැදිලිව උත්තරේ organize කර ගන්න ඕනේ. නේ? වාලියන විදිහ හරියට plan කර ගන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් මේ bar graph එකක් හරි pie chart එකක් හරි table එකක් අපි ලියද්දී අපිට කොටස් තුනකට ලියන්න. හරි? අපේ කොටස් තුනකට.
අපි ඉස්සරෝම කරන්නේ introduction එකක් දෙන්නේ. හරි introduction එකක් දෙන්නේ. second paragraph එකේදී අපි කරනවා comparison. comparison. සංසන්දනය කරන්නේ. අන්තිමට කරනවා මොකද්ද? conclusion. අපි කරන්න ඕනේ ඊළඟට comparison සංසන්දනයක් කරන්න තියෙනවා. වචන ටිකක් දෙනවා. ඒ වචන භාවිතා කරලා ඊළඟට conclusion එකක් තියෙනවා. අවසානයේ සාරාංශයක් වාට ලියන්න තියෙනවා. හරි. ඔයාගේ මතය හරි සාරාංශයක් ලියන්න තියෙනවා. ඔන්න කොටස් තුනයි. හරිද? right. එතකොට දැන් අපි මොනවද මේ අපිට ලියන්න තියෙන්නේ? අපි බලමු නේද? ඊළඟ අවසානයේ මෙකැනික්ස් වලට කියන්නේ අපි ලියන නේද? ලියන වාක්‍යතාවල තියෙන නේද? මේ ලැන්ග්වේජ් පාර්ට් එක වගේ එකක් තමයි කියන්නේ. හරිද? ඒ කියන්නේ ආගේ ස්පෙලිං කියන කන්දරේ ඊළඟට මේකේ තියෙනවා අපි ලියන්න ගත්ත හරි කැපිටල් කේස් එක අපි ඔය භාවිත කරන දේවල් තියෙනවානේ කන්ජන්ක්ෂන්ස් ගන්න තියෙනවා කනෙක්ටිව්ස් වර්ඩ්ස් ගන්න තියෙනවා නේද මේ පටන් ගන්න ක්‍රමයක් තියෙනවා එතකොට භාවිත කරන වාක්‍ය ටාටික නේද ඒව ඔක්කොමත් එක තමයි මෙකැනිසම් රයිටින් එකට ලකුණු දෙන්න අපිට හම්බ වෙන්නේ හරිද රයිට් අපි බලමු කොහොම හරි කොටස් තුනක් තියෙන්නේ හරි බලමු මේ තියෙන කොටස් තුන මොකක්ද කියලා මේ bar graph pie chart tables විභාගෙට ඔය තුنين එකක් වෙන්න පුළුවන් බොහෝ දුරට bar graph වෙනවා first term එකේ ආවනම් second term එකේ pie chart එකක් දෙන්න පුළුවන් හරි එතකොට සමහර bar graph එකක් වෙන්නත් පුළුවන් දැන් බලමු මේ bar graph කියලා කියන්නේ bar graph bar graph bar graphs තියෙනවා හරි ඊළඟට තියෙනවා pie charts තියෙනවා ඊළඟට tables ඔන්න ටැග් දාන්නේ tables තියෙනවා එතකොට මේ bar graphs එකක් කරගෙන දැන් මෙන්න මේ වගේ access දෙකක් දීලා හරි මේ පැත්තට අපි කරන මොකක්ද මේ වගේ බලන්ස් ටිකක් දීලා හරි මේ වගේ එකක් තියෙනවා bar graph නම් දෙකක් කරනවා එහෙනම් මෙතන මොන හරි items ටිකක් දෙනවා නම් කරලා මොන bar graph එකක් හරිද එතකොට pie chart එකක් කියලා කියන්නේ මෙන්න උත්තර ප්‍රස්තාරයන්නේ pie chart ඒකේ විද්‍යමාන බෙදලා ප්‍රසාර දෙනවා දෙන්න මෙතන ඒ ප්‍රොඩක්ට්ස් වල නැත්නම් නාම වලින් දෙනවා දාද ප්‍රසාර වලින් හරි ඔය විදිහට ප්‍රසාර දෙන්න නේද ප්‍රසාර දෙනවා මේ pie chart එක අපි කියන්නේ හරිද ඊළඟට මෙතන tables කියලා කියන්නේ මෙන්න මේ වගේ columns තියෙනවා දෙකක් වෝමක් දෙනවා ඊට පස්සේ මේකට අදාළව මුළු දෙනවා rows නේ මේකේ මොහරි subjects තියෙනවා field subjects නැත්නම් මෙතන number of fields වගේ මොහරි ඔන්න වගේ හැඩයක් තියෙන එක තමයි table එක කියලා කියන්නේ. එතකොට bar graphs තියෙනවා pie chart තියෙනවා tables හරිද හොඳයි අපි දැන් කතා කරන්න තියෙන්නේ මෙන්න මේවා අපි කොහොමද ලියන්නේ කියලා. අපි මුලින්ම උදාහරණ ගමු bar graph එක. bar graphs අපි ගමු. ඒක අපි bar graph එක සම්පූර්ණයෙන් ලියමු. අපි